සම්බුද්ධ තේ නමෝ මේරුම් විරාජිත සමං වියබුද්ධ රාජං ශ්‍රී දන්ත සාගර සමං परंपरावे महासंगरुवनट पुदना परसिदु वट महा पिंकम अतरे महापिंकम से दुलना कठिन पिंकमई पुदुल महापिन ඔබ කර පින් රැස් කරනා महामेरु पौवे उसटत इहलिन अटपिरिकर गैस्यूरु पिदुवत अनुहस एयटत इहलाई पुदकल कठिनय महारू කල්පතිහක් මනුදෙව් සැපවිඳිමින් සක්දෙවි පදවිය පිසුලු කලපින් සිහිකොට අනුහස් දෙසුවෝ නාගිට රහතුන් නිවුණු සරියුත් මුගලන් परंपरावे महासंगरुवनट पुदना परसिदु वट महा
පින්කම් අතරේ මහ පින්කමසේ දුලනා කඨින පින්කමයි පුදුල මහා පින ඔබ කර පින් රැස් කරනා කඨින පින්කමයි පුදුල මහා පින ඔබ කර පින් රැස් කරනා Dudayame sangang saranang gacchami Tatiyame buddhang saranang gacchami Tatiyame dhammang saranang gacchami Tatiyame sangang saranang gacchami Sadhu 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 Panchsile samadhan kiyan Mama Satunare me melaki manamo Silpad samadhan vemi Sarakame melaki manamo Silpad samadhan vemi අගසව් පරම්පරාවේ ඉදිවෙත් සල්මහ සගරුවලට පුදනා කඨින ජීවර උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා නිවනට පෙරමං තනනා ලෞතුරු බුදු හිමි අනුදැන වදාහල අරහත්
දජ පෙළ වඩවා පූජා කරනෙමු සැදැසිතින් සැම සාදුකාර හඬනංවා සාදුකාර හඬනංවා දෑ අගසව් පරම්පරාවේ දිලිවෙත් සල්මහ සඟරුවනට පුදනා කටින චීවර උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා නිවනට පෙරමං තනනා අපට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය කියලා දෙමින් ගෞතම බුදු සසුනේ පිළිවෙත් පිරීමට මඟහසර විවර කළ අපගේ පරම පූජනීය ගුරුදේවයන් වහන්සේට අපගේ වන්දනාව වේවා. මෙල්බර්න් වෙස්ට් මහමෙවුනාව භාවනා සපුවේ මෙවර කටින පින්කම වෙනුවෙන් ඕස්ට්‍රේලියාව පුරා වැඩවස්සන මහමෙවුනා භාවනා සුපවාසී පින්නස් ස්වාමීන් වහන්සේලා මේ පින්කම වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණා. ඒ පින්නස් ස්වාමීන් වහන්සේලා හැම දිනාම ගෞරව වන්දනා කරමින් සාදර ගෞරවයෙන් පිළිගන්නවා කියලා සාදුකාරය පවත්වන්න. අපගේ පින්නත් මොරටුවේ කල්යාණ ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි. අද දවසේ මේ පින්නත් හැමදෙනා මේ සෝදානම් වෙන්නේ බුද්ධ ශාසනයක දුර්ලභව තමන්ගේ ජීවිතයට රැස් කරගන්න ලැබෙන අනුස්මරණීය පින්කමක් ජීවිතවලට සිද්ධ කරගන්නට. පින්වත්නි, ඔබට චීවර සංඝයා උදෙසා තමන් කැමති පරිදි පූජා කරගන්න ඕනිම අවස්ථාවක ඉඩකට ලැබෙනවා. හැබැයි අවුරුද්දකට එක වතාවයි එක චීවරයයි එක් විහාරස්ථානයක සංඝයා වෙනුවෙන් කටින චීවරයේ විදිහට පූජා කරන්නට අවස්ථාවක් ලැබෙන. ඒක දුර්ලභයි. ඒක විශේෂයි. කටිනය කියන වචනේ තේරුම විස්තර වෙන්නේ තද බව, ශක්තිමත් දෙයක්. ඒ වගේම ස්ථාවර බව කියන දේ හඳුන්වන්න කඨිනය කියන වචනේ භාවිත වෙනවා. කඨින චීවර පූජාවෙන් පින්වත්නි රැස්වෙන පින ධර්ම විස්තර වෙන්නේ මහා පොළොව කම්පා නොවනසේ. ඒ වගේම මහා මේරුව සුළඟින් නොසෙල්වෙනසේ. ඒ වගේම දියමන්තිය බෙදින්න බැහැ, ශක්තිමත්. ආන්න ඒ වගේ මේ කටිනින් රැස්වෙන පින ඒ තරමටම ශක්තිමත්, ස්ථාවරයි, බල සම්පන්නයි. ඉමං කටින චීවරං බික්ඛු සංඝස්ස දේම. ඉමං කටින චීවරං බික්ඛු සංඝස්ස දේම. ඉමං කටින චීවරං බික්ඛු සංඝස්ස දේම.
මෙම කඨින චීවරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. දෙවනුවද මෙම කඨින චීවරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. තෙවනුවද මෙම කඨින චීවරය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා පූජා කරමි. පූජා වේවා. මහමෙවුනාව වෙස්ට් භාවනාසපේ උතුම් කටින පුණ්‍ය මහෝත්සවය තමයි මේ සිද්ධ වුණේ. 2025 වසරේ මේ අස්පේ උතුම් කටින පුණ්‍ය මහෝත්සවය සඳහා ඒ පින්කම භාරව කටයුතු කළේ තෝසිත වීරසිංහ මහත්මයා, තනුජා යාපා බණ්ඩාර මහත්මිය ඇතුළේ පවුලේ සියලු දෙනා, එවැගේම ගිහාන් දිසානායක මහත්මයා, තරංගා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා, එවැගේම පයස් ප්‍රනාන්දු මහත්මයා, නිලන්ති ලියනාරච්චි මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. සියලු ජනතාව අතරේ රජ්ජුරුවෝ අග්‍ර වෙනවා වගේ මේ පූජා කරපු සියලු පිරිකර අතරේ කටින චීවරය අග්‍ර වෙනවා. සියලු පින්කම් අතරිනුත් කටින චීවර පින්කම අග්‍ර වෙනවා.
අහසෝසට අටපිරිකර සෙසු පිරිකර ගොඩ ගහලා පූජා කළත් ඒ සියල්ල අභිභවා යන පිනක් රැස් වෙනවා කඨින චීවර පූජාවෙන්. බුද්ධ ආඥාවකින් බුද්ධ ප්‍රඥප්තියකින් ලැබෙන මේ කඨින චීවර පූජාව දායකයන්ට මහත්ඵල මහානිසංස ගෙනල්ලා දෙනවා. කඨින චීවරයක් පූජා කරනකොට ඒකේ ආනිසංස ස්වාමීන් වහන්සේලාට ලැබෙන්නේ මාස 5යි. හැබැයි ඒ කඨින චීවරය පූජා කරන දායකයන්ට ඒකේ ආනිසංස කල්ප ගානක් ලැබෙනවා. ඒ නිසා මේ කඨින චීවර පූජාවේදී දායකයන්ට ලොකු ලාභයක්, ලොකු අවස්ථාවක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මුලින්ම ධර්මය දේශනා කළා බරණැස ඉසිපතනේදී. ඊන අනතුරුව 60ක් පමණ රහතන් වහන්සේලා බිහි වෙලා ඒ සංඝයා ධර්ම ප්‍රචාරය පිටත් කරලා ඇරලා භාග්‍යවතුන් වහන්සේ උරුවෙල් දනවුමට වඩින අතරේ තමයි බද්දවක්කේ කියන කුමාරවරු 30 දෙනෙක් මුණ ගැහෙන්නේ. මේ කුමාරවරුන්ට ධර්මයේ දේශනා කළාට පස්සේ ධර්මය අවබෝධ කළා. ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුවා. භාග්‍යවතුන් වහන්සේ ධර්ම ප්‍රචාරය කරමින් වැඩියා. අග ශ්‍රාවකයන් 80 මහා ශ්‍රාවකයන් මහා ශ්‍රාවකයන් බිහි වුණා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් ලෝකෙ බිහි වුණා. ටිකෙන් ටික විනය ශික්ෂාපද පැනවුණා. ඔය අතර බද්දවග්ගයේ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා අවුරුදු 20ක් ගත වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ධර්මය අවබෝධ කරලා තිබුණේ. හැබැයි අරහත්ත්වයට පත් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න තිබුණා නම් හොඳයි කියලා වඩින අතරදී අතර මඟදී වස්වසන දවස උදා වුණා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා සාකේත නුවර වස්වාසය කළා. වස් පවාරණය කරලා ඉවර වෙච්ච ගමන්න අනේ භාග්‍යවතුන් වහන්සේ බලන්න අපි වඩිමු කියලා වැස්ස කාලේ තෙත සහිත පොළවේ මඩ සහිත පොළවේ උන්වහන්සේලා හරිම අල්පේච්ඡ ජීවිත ගත කළේ. 3 සිවුරෙන් විතරයි යපුනේ. ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න කියලා එනකොට සිවුරු කොටා ජරාවට පත් වෙලා තිබුණේ. භාග්‍යවතුන් වහන්සේ දැක්ක ගොඩාක් දුකසේ තමයි ආවේ. භාග්‍යවතුන් වහන්සේ දැකලා හිත පැහැදුනා, සතුට සාමිච්චි කතා කළා. එන ගමන විඳපු දුක ගැන කියලා කියනවා භාග්‍යවතුන් වහන්සේ දැක්කට පස්සේ අපේ හැම දුකක්ම නැති වුණා කියලා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දැක්ක මේ 39ක් වූ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රඥාව හොඳට මෝරලා තියෙන්නේ. ධර්මයක් දේශනා කළා. පින්වත් මහන්නේ, තථාගතයන් වහන්සේගේ ධර්මය පින්වත් මහන්නේ ඔබ කොහොමද දරාගෙන ඉන්නේ? හරක් වෙලා ඉපදිලා බෙලි කැපුම් කාලා ගලා කියපු රුධිරේද වැඩි, 4 මහා සාගර ජලයේද වැඩි කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි දැනගෙන ඉන්නේ මෙහෙමයි. අපේ හරක් වෙලා ඉද්දි බෙල්ල කැපිලා ගලපු රුධිරය සාගර ජලයට වඩා වැඩි. ඌර වෙලා, කුකුල්ලු වෙලා, එළුව වෙලා ඔය විදිහට සත්තු අතර ඉපදිලා බෙලි කැපුම් කාලා ගලාගේ රුධිරය සාගර ජලයට වඩා වැඩි.
සල්ලාලය වෙලා ඉඳලා හොරු වෙලා ඉඳලා මිනීමරු වෙලා ඉඳලා බෙලි කැපුම් කාලා ගැලූ රුධිරය සාගර ජලයට වැඩි. ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දරාගෙන ඉන්න හැටි භාග්‍යවතුන් වහන්සේ ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ නිසා පින්වත් මහණෙනි කලකිරෙන්නමයි වටින්නේ, නොඇලෙන්නමයි වටින්නේ, නිදහස් වෙන්නමයි වටින්නේ කියලා. ඒ ධර්මය අහගෙන හිටපු ඒ ස්වාමීන් වහන්සේලාගේ හිත් නිකලස් වෙලා ගියා. බොහෝම දුකසේ පාගමනින් ආපු ඒ ස්වාමීන් වහන්සේලා අභිඥාලාභී රහතන් වහන්සේලා බවට පත් වෙලා අහසින් වැඩියා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා හොයනවා මේ වැඩපු ස්වාමීන් වහන්සේලා පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා නිකලස් මුනිවරු වහන්සේ වගේ අහසින් ගියා කියනවා. කෙලෙස් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් ඊළඟට කළේ කඨින චීවරය, කඨිනාස්තරණ විනය කර්මය පැනෙව්වා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ තුළ ඇති වුණා මහා කරුණාව. මේ ස්වාමීන් වහන්සේලා තෙත වෙච්ච මඩ වෙච්ච ඒ පොළොවේ එද්දි සිවුරු ජරා වෙලා දිරලා ඒත් ඒ චීවරය අතහරින්නෙත් නැහැ, වෙන සිවුරු පොරවන්නෙත් නැහැ. පුදුමයි භාග්‍යවතුන් වහන්සේගේ එදා හිටපු ශ්‍රාවකයෝ. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් බැලුව අතීත බුදුවරු මේ වගේ කාලෙක මොකද කළේ කියලා. ඒ බුදුරජාණන් වහන්සේලාත් මේ කඨින චීවරය පනවලා තියෙනවා. අන භාග්‍යවතුන් වහන්සේ යම් සිල්පදයක් පැනෙවුවා. ඒ හැම සිල්පදයක්ම අතීත බුදුරජාණන් වහන්සේලා පනවපුවමයි. අමුතුවෙන් එක සිල්පදයක්වත් පනවලා නැහැ. ඔය විදිහට කඨින චීවරය පිළිගන්න සුදුසු විදිහට භාග්‍යවතුන් වහන්සේ කඨිනාස්තරණ විනය කර්මයක් දේශනා කොට වදාලා. ඊට පස්සේ තමයි මේ කඨින චීවරය කියන එක භාවිතයට ආවේ. ඉතින් ඒක මුලින්ම ස්වාමීන් වහන්සේලම කරගත්තේ. නමුත් පස්සේ කාලේ දායකයෝ කඨින චීවර පූජා කරන්න පටන් ගත්තා. ඉතින් මේ කඨින චීවරය පූජා කරනකොට ඒ කඨින චීවරය ලබන ස්වාමීන් වහන්සේට ආනිසංස 5ක් ලැබෙනවා. අනාමත්ත චාරෝ ස්වාමීන් වහන්සේට මාස 5ක් යනකම් චීවරය පිළිගත් දවසේ ඉඳලා මාස 5ක් යනකම් ඒ ආවාසෙ ඉන්න කිසිම ස්වාමීන් වහන්සේ නමකට දන්වන්නේ නැතුව ධර්මචාරිකාවේ වඩින්න පුළුවන්. හිතුමනාපෙට වඩින්න පුළුවන්. නැත්තම් සිල්පදයක් තියෙනවා ආවාසෙ ඉන්න සංඝයාට කියලා තමයි එළියට වඩින්න ඕනේ. ඒක ලිහිල්ුණා. ස්වාමීන් වහන්සේලාට සුවසේ වඩින්න පුළුවන් වුණා. ඒක ස්වාමීන් වහන්සේට පහසුවක් වුණා. ඒ කඨින චීවරය පූජා කරන පින්නතුන්ට ඒක සක්විති රජෙකුට වගේ ලැබෙන ආනිසංසයක් වුණා එකෙන්. ඒ සංඝයාට දීප පහසුව දායකයන්ට ලැබෙනවා ස්වෛරීත්වය, ස්වාධීන බව. සක්විති රජ කෙනෙක් ඉන්නවා. සක්විති රජුරවන්ට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ කොහෙවත් යන්න. උදේ ඇතාගේ පිටේ නගිනවා. පෘථිවිය වටේම රවුමක් ගිහිල්ලා උදේ ගෑමට එනවා. කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. අශ්වයාගේ පිටේ නගිනවා. පෘථිවිය වටේම ගිහිල්ලා ආපහු එනවා. කැමති තැන්වල යන්න පුළුවන් සක්විති රජුරවන්ට ස්වාධීනයි. ඒක දායකයට ලැබෙනවා. ඒ විදිහටම ස්වෛරීත්වය ලැබෙනවා. තමන්ට නිදහසේ යමක් කරන්න පුළුවන්කම. සමහර අය ඉන්න පුළුවන් මේ පින්කමටුණත් එන්න හිතාගෙන හිටියා, එන්න බැරි වුණා. කවුරු හරි කෙනෙක් නතර කරා වෙන්න පුළුවන්. මොකක් හරි වගකීමක් ආව වෙන්න පුළුවන්. කවුරු හරි නිසා එන්න බැරි වුණා වෙන්න පුළුවන්. ස්වාධීනව තමන්ට තීරණයක් අරන් ඒ දේ කරගන්න බැරි වුණා වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජීවිතේ අපි කැමති දේවල් තියෙනවා ඒවා කරන්න බෑ. සමහර අයට අපි බැඳිලා.
නිදහස නෑ. අන්න ස්වෛරීත්වය ලැබෙනවා. මේ කටින පූජාව සංඝයාට යම් පහසුවක් දෙනකොට ඒක තමන්ට ඒ විදිහටම ලැබෙනවා. ඒක තමන්ට මාස 5ක් නෙමෙයි. හෝ කාලයක්. ධර්මයේ හැසිරෙන්න කැමති කෙනාට සුවසේ ධර්මයේ හැසිරෙන්න පුළුවන්කම ලැබෙනවා. ස්වාධීනව තමන්ට ධර්මයෙන් නැගී සිටින්න පුළුවන්කම ලැබෙනවා. ස්වාධීනව තමන්ට පෞරුෂයක් ගොඩනගා ගන්න පුළුවන්කම ලැබෙනවා. තව කෙනෙක් පස්සෙන් ඉඳලා ඇන ඇන කියන්න ඕනේ නැහැ. සමහරට ජීවිතේට එක බණපදය අහන්නේ. ඒ බණපදයෙන් තමන් ජීවිතේ ලස්සනට තනියම ගොඩනගා ගන්නවා. ඔය විදිහට ධර්ම මාර්ගයේ තුල කිසි කෙනෙකුගේ උපකාරයක් නැතුව කල්යාණ මිත්‍ර ඇසුර තියෙන්න ඕනේ. හැබැයි වෙන වෙන අය සක්ක ගහන්න ඕනේ නැහැ. තමන් තනිවම ඒ ධර්මයේ ඉස්සරහට යනවා. තව කෙනෙක් තල්ලු කරන්නේ නැතුව. මේක මේ කටින චීවර පූජාව ලැබෙන දුර්ලභ ආනිසංසයක්. ඊට පස්සේ තව ආනිසංසයක් ස්වාමීන් වහන්සේලාට ලැබෙනවා. අසමාදානචාරෝ. ස්වාමීන් වහන්සේලාට තියෙනවා 3 සිවුර. දෙපට සිවුර, තනිපට සිවුර, අඳනේ. ඔය 3 සිවුරයි පාත්‍රය අරගෙන තමයි ස්වාමීන් වහන්සේලා යන තැන යන්න ඕනේ. එක රාත්‍රියක්වත් 3 සිවුරෙන් වෙන් වෙලා ඉන්න බෑ. අත්පස තියෙන්න ඕනේ. එතකොට මේ කටින චීවරේ ලබන ස්වාමීන් වහන්සේට අවස්ථාවක් ලැබෙනවා 3 සිවුර නැතුව ඉන්න පුළුවන්. මාස 5. ඒකිනුත් බර අඩුයි. දැන් ස්වාමීන් වහන්සේලාට තියෙන මොන බර කියලා දාලා තියෙන්නේ. පාත්‍ර සිවුර වල බල. ඒ බරත් අඩු වෙලා යනවා. එතකොට ස්වාමීන් වහන්සේලාගේ ඔය බර අඩු වෙනකොට ඒ පූජාව කරපු පින්නතුන්ට සක්විති රජුරවන්ට වගේ බර අඩු වෙනවා. කොහොමද අඩු වෙන්නේ? දැන් සක්විති රජුරෝ එළියට බහිනකොට මට බත් එකක් බෙදන්න, මට බත් මුලක් හදන්න, වතුර එක ලෑස්ති කරන්න කියලා කියන්නේ නැහැ. සක්විති රජුරෝ ගමන යනවා. යද්දි කොහේ ගියා? වතුර කියනකොට වතුර ලැබෙනවා. කෑම ගැන හිතනකොට කෑම ලැබෙනවා. කිසිම සූදානමක් නැතත් ගමන යනකොට ඒ අවශ්‍ය දේවල් ඒ විදිහටම ලැබෙනවා. ඒක සක්විති රජුරවන්ට ලැබෙන ආනිසංසයක්. අන්න ඒ වගේ මේ කටින චීවරයෙන් පූජා කරන දායක පින්නතුන්ට යන තැන සම්පත් ලැබෙනවා. හිතන්නකෝ මේ රටට සමහර අය එනවා ඇවිල්ලා කොච්චර මහන්සි වෙන්න ඕනේද යමක් කරගන්න. හැබැයි සමහර අය එනකොටම පිළිගන්න කට්ටිය ඉන්නවා. ඉන්න තැනක් දෙන්න කට්ටිය ඉන්නවා. කෑම බීම දෙන්න කට්ටිය ඉන්නවා. රස්සාවක් හොයලා දෙන්න කට්ටිය ඉන්නවා. යන තැන Tamanට අවශ්‍ය දේ ලැබෙන්න පිනක් තියෙන්න ඕනේ. ඒක පිනකින් සිද්ධ වෙන දෙයක්. ඊට පස්සේ හරිම සැහැල්ලුයි. අර ස්වාමීන් වහන්සේලාගේ චීවර බර අඩු කරා වගේ Tamanට ජීවිතේ කායික මානසික සුවය ඇති කරලා දෙනවා. බර අඩුයි. කෙලෙස් බර අඩු වෙනවා. ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් එයාගේ කෙලෙස් බර අඩු කරනවා. ඒ විදිහට කායික මානසික සුව පහසු ඇති කරලා දෙනවා. දැන් කෙනෙක් ධර්මයේ හැසිරෙන්න කැමති කෙනෙක් නම් එයා යන්නේ ධර්මයේ නැති පැත්තකට. හැබැයි එයා පස්සෙන් ධර්මය යනවා. කල්යාණ මිත්‍රෝ නැති පැත්තකට යන්නේ. හැබැයි කල්යාණ මිත්‍රෝ ලැබෙනවා. සිල් රකින්න කෙනෙක් සිල් රකින්න බැරි පරිසරයකට යන්නේ. හැබැයි සිල් රකින්න පුළුවන් පරිසරය යට ලැබෙනවා. භාවනා කරන්න කැමති කෙනාට ඒක ලැබෙනවා. පහසුව ලැබෙනවා. තමන් කැමති දේ කැමති තැන්වලදී කරගන්න පුළුවන්. ආයෙ දෙපාරක් හිතන්න ඕනේ අතන ගියොත් අපිට මේක ලැබෙයිද නොලැබෙයිද හිතන්න දෙයක් නැහැ. එයාට ඒක ලැබෙනවා. ඔය විදිහ ආනිසංස දායකයන්ට ලැබෙනවා. ඝන භෝජනේ සිල්පදයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාට කතා කරොත් එහෙම ස්වාමීනි අපි පිට්ටු දානේ වල දන්න එන්න ගෙදරට.
නූඩ්ලස් දානේ වලදන්න එන්න. කැඳ දානේ වලදන්න එන්න කියලා ඒ දානේ නම කිය කතා කරනවා. දානේ නම කිය කතා කරොත් වළඳන්න බෑ. එතකොට ඇවතක් වෙනවා. සිල්පදයක් කැඩෙනවා. එතකොට ඒ ඝන භෝජන සිල්පදය කියලා කියන්නේ. ඉතින් මේ කටින චීවරය ලැබුවාම ස්වාමීන් වහන්සේට ඒ අවස්ථාවත් ලැබෙනවා. එහෙම නම කිය කතා කරොත් එහෙම මේ දානට එන්න කියලා ඒකත් වළඳන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ස්වාමීන් වහන්සේලා 4-5 නමක් එක්ක වළඳන්න පුළුවන්. ඒ සිල්පදේ ලිහිල් වෙනවා. එතකොට මේ අකැප දානයක් ඕක. එහෙම නම කිය දෙන දාන වැළඳුවොත් ඒක අකැපේ හරියට කියන්නේ වසක් විසක් වැළඳුවා වගේ කියලා ඒක. එච්චර ඒක වැරද්දක්. එතකොට මේ කටින චීවර පූජාවෙන් මොකද වෙන්නේ? වස විස නිකන් නිර්විෂ කරනවා වගේ. එතකොට ඒක දායකයාට ලැබෙනවා අකැපදේ කැප කරා. ඒ ස්වාමීන් වහන්සේට අකැපදේ කැප කරා ධාර්මිකව ඒක උනේ. භාග්‍යතුන් වහන්සේගේ ආඥාවෙන් ඒක උනේ. එතකොට දායක පින්නතුන්ට අර සක්විති රජුරවන්ට වගේ ආනිසංසයක් ලැබෙනවා. කවදාවත් සක්විති රජුරවන්ගේ ශරීරයට වසවිස ඇතුළු වෙන්නේ නැහැ. වසවිස දාන්න බෑ. අන්න ඒ වගේ දායකයන්ගේ ජීවිතවලට වසවිස ඇතුළු වෙන්නේ නැහැ. වසවිස කියන එක ශරීරයට එන්නෙත් නැහැ, හිතට එන්නෙත් නැහැ. සමහර අය වසවිස දාන්න කොච්චර උත්සාහ කරනවද? දැන් මේ පින්කමට එනකොටත් වසවිස දාන්න හදනවා. පින්කමකට යන්නේ හැබැයි දාන්න හදනවා කට්ටිය. දාන්න බෑ. සතා සර්පයෙක් කිව්වත් විෂක් ඇතුළු කරන්න බෑ කියනවා. ඊට පස්සේ ධර්මයේ හැසිරෙන්න කැමති කෙනාගේ කෙලෙස් වස කෙලෙස් විස වමාරනවා කියනවා. එතකොට එයාට ලැබෙන්නේ අමූර්තය කියන දේ. අමූර්තය වළඳනවා කෙලෙස් විස වමාරලා දානවා. එතකොට අපිට අවශ්‍ය මේකක් මේ කටින පින්කෙන් බලන්න ධර්මයේ හැසිරෙන කෙනාට අවශ්‍ය මේක. මේ කෙලෙස් විස නිසා කොච්චර හොඳ දේවල් කරන්න ගියත් ආපස්සට අපි වැටෙනවා. විස. අන්නේ විස නසනවා. ඒක කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංසයක්. ඊට පස්සේ තියෙනවා යාවදත්ත චීවර කියලා. ස්වාමීන් වහන්සේට ආනිසංසයක් ලැබෙනවා කටින චීවරය පිළිගත්තට පස්සේ. ස්වාමීන් වහන්සේට 3 සිවුර විතරයි තියෙන්නේ. හැබැයි වෙන චීවරත් පිළිගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් ස්වාමීන් වහන්සේ නමකට අතිරේක සිවුරු දවස් 10කට තියාගන්න බෑ. හැබැයි අර ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබෙනවා ඕන තරම් චීවර පිළිගන්න. මිනිස්සු දෙන චීවර පිළිගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ වගේ දායක පින්නතුන්ට ආනිසංසයක් ලැබෙනවා සක්විති රජෙකුට වගේ. සක්විති රජුරවන්ට ඕන තරම් සම්පත් ලැබෙනවා. කිසි කෙනෙක් වළක්වනවද ඒක? වළක්වන්නේ නැහැ. කිසි කෙනෙක් ඉරිසියා කරනවද? ඉරිසියා කරන්න ඕන තරම් දේවල් ලැබෙනවා. ඒ වගේ දායකයන්ටත් මේ සසරේ යනකම් ඕන තරම් දේවල් තමන්ට ලැබෙනවා. කිසි කෙනෙක්ගේ තමන්ට ලැබෙන දේවල් වලට ඉරිසියා කරන්නේ නැහැ. ඊට පස්සේ ඒකේ ලෝකෝත්තර පැත්තෙන් බලන්න දානයක් දෙන්න කියලා යනවා. දාන 100ක් දෙන්න අවස්ථාව ලැබෙනවා. මේ පන්සිල් ටික රැකගෙන ඉන්න කියලා යනවා. 8 සිලුත් රකින්නවා, 10 සිලුත් රකින්නවා, සමහර විට උපසම්පදා සිලුත් රකින්නවා. චුට්ටක් භාවනා කරන්න කියලා වාඩි වෙනවා. මෙන්න හිත තැම්පත් වෙනවා, ධානා මට්ටමකට යනවා. ඒ වගේ බලාපොරොත්තු වෙන දෙයට වඩා 100,000 ගුණයක දේවල් Tamanට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ලැබෙන ස්වභාවයක් තියෙනවා. ඒ කටින චීවර පූජාවේ ආනිසංසය. ඒකයි මේක මේ සියලු පින්කම් අභිභව ඉහළට එසවෙලා තියෙන දායකයන්ගේ පැත්තෙන් ගත්තොත් මේක විනය කර්මයෙන් සිද්ධ වෙන දෙයක්. ඒකත් බලපානවා. බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් වදාළ දෙයක් මේක.
ඊට පස්සේ පස්වෙනි ආනිසංසය තමයි යෝච තත්ත චීවර උත්පාදේ කියන්නේ ආවාසෙට ඒ වස් සමාදන් වෙච්ච ආවාසෙට ලැබෙන සිවුරු පිරිකර ඒ පරිස්කාර යන්තාක් ඇද්ද ඒ සියලු පිරිකර ඒ භික්ෂුවට අයිති වෙනවා. සාමාන්‍යයෙන් අපිට ලැබෙන දේවල් සංඝයාට ලැබෙන දේවල් අනිත් අහලා තමයි පරිභෝග කරන්න ඕන. එතකොට ලැබෙන මේ පිරිකර සියල්ලම අර ස්වාමීන් වහන්සේට තනි අයිතියකටපත් වෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ කැමති නම් තමයි දෙන්න පුළුවන්. එතකොට පොදුවේ තියෙන දෙයක් පෞද්ගලික දෙයක් බවට පත් වෙනවා. අන්න ඒකේ ආනිසංස ලැබෙනවා දායක පින්නතුන්ට හරියට සක්විති රජ කෙනෙකුට වගේ. සක්විති රජුරවන්ට මේ පොළොවේ හැම දෙයක්ම පෞද්ගලිකව Tamanට අයිති වෙනවා. අයිති වෙච්ච දේ Tamanගේ අකමැත්තෙන් කිසි කෙනෙකුට ගන්න බෑ. අර ජෝතිය කියලා සිටුවරෙක් හිටියේ අජාසත රජතුමා ගන්න හැදුවනේ ගන්න බෑ. කැමැති වුණොත් විතරයි ගන්න පුළුවන්. අඩුම කියන්නේ ගින්නකටවත් නැති කරන්න බෑ ඒක. වතුරකටවත් එයාගේ වස්තුව නැති කරන්න බෑ. සොරෙකුට ගන්න බෑ. ඒක තමන්ගේම දෙයක් බවට පත් වෙනවා. ඒක මේ කටින චීවර පූජාවෙන් ලැබෙන ආනිසංසයක්. ඒක මේ ධර්මයේ හැසිරෙන්න කැමති කෙනාට කොහොමද ලැබෙන්නේ? භාග්‍යතුන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ පොදුවේ හැමෝටම ඇහෙන එකක්. හැබැයි ධර්මයේ හැසිරෙන්න කැමති කෙනාට ඒක තමන්ගේ දෙයක් වෙනවා දවසක. ඒක කටින චීවර පූජාවෙන් ලබා ගන්න පුළුවන් ආනිසංසය. සතර සතිපට්ඨානේ තමන්ගේ දෙයක් වෙනවා. පෞද්ගලිකව තමන්ගේ ජීවිතේට අයිති දෙයක් බවට පත් වෙනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන මේ තුන් ලෝකෙම තියෙන මහානීය වස්තු ටික මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයේ වටිනාම වස්තු ටික තමන්ගේම දෙයක් බවට පත් කරගන්න පුළුවන්කම ලබා දෙනවා. ඉතින් ඒක කිසි කෙනෙකුට ලැබෙනවා කියන්නේ ඒක පුදුමාකාර වාසනාවක්. ඒකයි මේ බුද්ධ ශාසනය අපිට ගොඩාක් වටින්නේ. කලාතුරකින් ලැබිච්ච දුර්ලභ දෙයක් මේක. ඒ නිසා පින්නතුනි මේ කටින චීවර පින්කම සතුටු සිතින් කරන්න ඕන එකක්. කටින චීවර පින්කමේ පින කාටද යන්නේ? බලමු මේ පින කාටද යන්නේ කියලා. මේ කටින චීවර පූජාවේ පින තුන් ගොල්ලකට යනවා. එකක් තමයි කටින චීවරේ බාරව ඉන්න පිරිසට යනවා. ඊට පස්සේ ওই පින්කමට උදව් කරපුවා ඉන්නවා. දැන් සමහර අය පසුතැවෙනවනේ අපිට මට එකක් කරගන්න බැරි වුණා. අර අදත් කරා ගිය පාරත් කරා කිය පසුතැවෙනවා. හැබැයි මේ පිනේ එහෙම නෙමෙයි යනවා මේක. කොහොමද? ඒ පින්කමට උදව් කරන අයට යනවා. ඊට පස්සේ කාටද යන්නේ? කහටක් නැතුව සාදු කියලා ඒක අනුමෝදන් වෙන අයට යනවා. මේක විශේෂම එක තමයි මොකක් නැතුවද? සාදු කියන්න පුළුවන්. ඔය කියනකොට ඔක්කොටම සාදු කියන්න පුළුවන්. හැබැයි මේක කියන්න ඕනේ කොහොමද? කහටක් නැතුව. අපරාධෙ මට බැරි වුණානේ. මේක කරගන්න මට දුන්නේ නැහනේ ස්වාමීන් වහන්සේ. ගියා අර පසු තැවි ගැටි සාදු කියනවා. එහෙම නෙවෙයි. සාදු කියලා මේ කටින පින්කම කරපු අය ළඟට ඇවිල්ලා සාදු අපි ඔයාලගේ පින්කම අනුමෝදන් වෙනවා උනත් කිව්වොත් ඒක පුදුම අනුමෝදන් වීමක්. ඒක කටින චීවර පූජාවේ පින තමන්ට ලැබෙන එකක්. දැන් මේ කියද්දි තමන් හිත සතුටු කරගන්න ඕනේ මේ පින්කම් ගැන. මේ කරපු හැම දෙයක්ම දැකලා මේ සැරසිලි මේ බුද්ධ පූජාවල් පිරිකර පූජාවල් මේක ලෑස්ති කරලා තියෙන හැටි මේ හැම දෙයක්ම දැකලා සාදු කියලා අනුමෝදන් වෙන්න බලවන්න. එයාට ලැබෙනවා මේ ලෝකේ තියෙන දුර්ලභම පින්කමේ කොටස්කාරයෙක් වෙනවා. ඔන්න ඔය විදිහට පින් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ කටින චීවරය පූජා කරනකොට කාරණා තුනක් මුල් වෙනවා. මොකද්ද? වස්තු සම්පත්තිය මුල් වෙනවා, කෙත්ත සම්පත්තිය මුල් වෙනවා, චිත්ත ප්‍රසාද සම්පත්තිය මුල් වෙනවා. වස්තු සම්පත්තිය කියන්නේ මේ කටින චීවරයක් තියෙන්න ඕනේ.
මේ පින්කමේ කටින චීවරය කියලා එකක් තියෙන්න ඕනේ. කෙත්ත සම්පත්තිය කියන්නේ ඒක පිළිගන්න සුදුසු පිරිසක් ලෝකේ ඉන්න ඕනේ. උපසම්පදා භික්ෂුන් නැතුව කවදාවත් කටින පින්කම් කරන්න බෑ. පිළිගන්න පිරිසක් ඉන්න ඕනේ. චිත්ත ප්‍රසාද සම්පත්තිය කියන්නේ හිතේ පැහැදීම තියෙන්න ඕනේ. ඉතින් ඔය හිතේ පැහැදීම කියන එකේ කාරණා තුනක් තියෙනවා. අවස්ථා තුනක් තියෙනවා හිත පහදව ගන්න. කටින පින්කම කරන්න කලින්, පූජාව කරන්න කලින් හිතේ පැහැදීම තියෙන්න ඕන. ඊට පස්සේ කටින පූජාව කරන වෙලාව හිත පහදව ගන්න ඕන. කටින පූජාව කරලා ඉවරුණාට පස්සේ හිත පහදව ගන්න ඕන. ඕක වෙනම ගොඩාක් අඩුයි. ගොඩාක් අඩුයි. කටින පින්කමට මුල පෙරනකොට සතුට තියෙනවා. ටිකක් කල් යනකොට එක එක ඒවා ප්‍රශ්න එනකොට ඔක්කොම පැහැදීම ඉවරයි. මේක Tamanට මේක කරන්න දෙන්නේ නැහැ. මේ වගේ පින්කමක් කරගත්තොත් ඒක ශක්තිමත්. සිඳින්න බෑ. බිඳින්න බෑ. හැබැයි ඒක කරන්න යනකොට සිඳින්න වෙන අවස්ථා වැඩි. ඒක බිඳෙන අවස්ථා වැඩි. හිත අපහදවනවා. කොහෙන් හරි එකක් එනවා. එහෙම නැත්නම් පූජාව කරන වෙලාව හිත අපහදිනවා. කවුරු හරි දැකලා හරි කවුරු හරි කරපු දෙයක් හරි ව්‍යංජනයක් අමතක වෙලා හරි ඒක හරියට මොකක් හරි වෙලා හිත අපහදිනවා. එහෙම නැත්නම් මේක කරලා ඉවරුණාට පස්සේ පුද්ගලයෙක් මුල් කරගෙන හරි දෙයක් මුල් කරගෙන හරි අපි ඒක කල්පනා කර කර ඉන්නවා. මේක කල්පනා කරන්නේ මොනවා හරි දෙයක් කල්පනා කර කර ඉන්නවා. අනේ මෙහෙම පූජාවක් කරා මේ වගේ එකක් අපි කරේ. මේ පින්කම මේ වගේ දුර්ලභ එකක් කියලා හිතන්න වෙලාව නැහැ. එතකොටත් ඒ පින්කම බාල වෙනවා. ඒ නිසා පින්නතනි මේ ලෝකේ දුර්ලභයි. කාරණා තුනක් තියෙනවා දුර්ලභ. Tamanට දෙන්න දෙයක් තියෙන එක දුර්ලභයි. ඒ දේ දෙන්න කෙනෙක් ලෝකේ ඉන්න එක දුර්ලභයි. ඒ දේ දෙන්න හිතෙන එකක් දුර්ලභයි. ඔය කාරණා එක එකනට එක එක විදිහට මුණ ගැහෙනවා. එක එක අඩු වෙලා. සමහර අයට දෙන්න හිතෙනවා. දෙන්න දෙයක් නැහැ. සමහර අයට දෙන්න දෙයක්ත් තියෙනවා. දෙන්නත් හිතනවා. දෙන්න පිරිසක් නැහැ පිළිගන්න සුදුසු. සමහර අය කියනවා ඔය මිලියනර්ස්ලා බිලියනර්ස්ලා දැකලා ඔනේ අපිට තිබුණා නම් කියලා අපි දෙනවා කියනවා. හැබැයි ඕගොල්ලෝ එතනට આવොත් එතනදිත් ඔකත් වෙනවා. දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මහා පිනකින් සිද්ධ වෙන දෙයක්. ඔය කරුණු තුනම එකට හම්බෙන්නේ මහා පිනකට. දෙන්න දෙයක්ත් තිබිලා දෙන්න කෙනෙකුත් ඉඳලා දෙන්න හිතක් ඇති වුණොත් ඒක දුර්ලභ දෙයක්. මේ බුද්ධ ශාසනයේ ඒ අවස්ථාව හදලා තියෙන්නේ. ඒ නිසා ඒවා අපි කරගන්න ඕනේ. ඉතින් බලන්න ඔය ඉස්සර කාලේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. ඒ පසේ බුදුරජාණන් වහන්සේට සිටුවරේ ආරාධනාවක් කරනවා මේ වස් කාලේ වස් වසන්න. එතකොට පසේ බුදුරජාණන් වහන්සේ දැන් වටිනවා ඒ ගෙදරට. වඩනකොට සිටුවරේ ගමනක් ගිහිල්ලා. සිටු බිරිඳට කියපුවාම කියනවා අනේ මම දන්නේ ඕවා. ඔබ වහන්සේ ගිහිල්ලා ඔය මහත්තයා ඉන්න වෙලාවක එන්න කියලා. පසේ බුදුරජාණන් වහන්සේ ආපහු බලන්න අවස්ථාව නැති වෙලා ගියා. ඊට පස්සේ වඩිනකොට දර කපලා විකුණන පවුල් තියෙනවනේ බෙල මෙහෙරකම් කරලා. ඒ කාන්තාවකට මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා කරුණ විමසුවම දැනගත්ත වස්සසන්න ඕනේ කියලා. තව පවුල් 500ක් තිබිලා තියෙනවා. ඒ කාන්තාව 500ටම ගිහිල්ලා මේ පණිවිඩය කියලා අර පසේ බුදුරජාණන් වහන්සේට දැම්මේ. මේගොල්ලෝ දන්නේ නැහැ පසේ බුදු කෙනෙක් කියලා. මේ සිවුරක් දරන ස්වාමීන් වහන්සේ නමක් කියලාට. ඊට පස්සේ කුටියක් හදලා දීලා ඒ මාස 3 පුරාවට උපස්ථාන කරා කියලා. ඔන්න වස්වාසික සිවුරකුත් පූජා කරගත්තා. පස්සේ කාලෙක අපමහා බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහි වෙලා දින කිහිපයක් යනකොට මහාමායා දේවිය කලුරිය කරාට පස්සේ කිරිතීලා හදන කෙනා බවට පත් වුණා. ප්‍රජාපති ගෞතමී. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දෙතුන් වතාවක්ම භික්ෂුණී
සංඝයා භික්ෂුණීන් වෙන්න තියෙන එක ප්‍රතික්ෂේප කරද්දී ඒක කරන්න බැරි වුණා. කෝටාගාර ශාලාවට ආවා 500ක් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේ මැදිහත් වුණා. භාග්‍යවතුන් වහන්සේ පැවිද්ද දුන්නා. ඒ සිවුර ලැබෙන එක කොහටවත් නවත්තන්න බැරි වුණා. බලපුවම එක ජීවිතයක පසේ බුදු කෙනෙක්ට කරපු උපස්ථානේ වස්වාසික සිවුරු පූජා කරපේක. අර 500ක් කාන්තාව තමයි මේ 500 විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට සාක්‍ය කෝලී යුද්ධෙදී සාක්‍ය කුමාරවරු 250 ඒ කාන්තාවගේ ස්වාමිවරු කෙනෙක් පැවිදි වුණා. කෙලෙස් නැසලා අරහත්ත්වයට පත් වුණා. ඒක සිඳින්න බෑ, බෙදින්න බෑ. අජාසත් රජතුමා ධර්මයේ හැසිරෙන්න පින් කර කර ආවා. පින් කර කර ආපු එක බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දිම නැසිලා ගියා. ඒ කියන්නේ අපි කරන සමහර කර්ම තියෙනවා තව කර්මයකින් නැසලා දානවා. ඒක ඒ කර්ම දිගටම හොඳ ඒවා විපාක දෙන හොඳ කර්ම විපාක අතරමැද නොකඩෙන්න හොඳම පින්කමක් තමයි කටින චීවර පූජාව කියන්නේ. මහා ධන සිටුවරු කියලා සිටුවරයයි බිරිඳයි හිටියා. මුල් කාලේ පැවිදි වුණා නම් අරහත්ත්වයටපත් වෙනවා. නෝන අනාගාමී වෙනවා. මධ්‍යම කාලේ නම් එයා අනාගාමී වෙනවා, නෝන සකදාගාමී වෙනවා. ඔහොම සියලු අවස්ථා නැසිලා ගියා. ලෞකිකව ලබන්න තිබිච්ච සැනසෙල්ලත් නැතිව ගියා. එහෙම වැළකිනවා. අරහත්ත්වයටපත් වෙන්න පිනක් දරාගෙන ආපු අයට ඒක නැති වෙලා යනවා. ඒක නසන්න බෑ මේ කටින චීවර පූජාවේ. ඉතින් ඔය බණපද ලංකාවේ මිහිඳු මහ රහතන් වහන්සේ බණ කියලා ඒ සංඝ පරපුරගෙන් බණ අහලා අපේ රටේ රජවරු ඒ කාලේ පුදුම කටින පින්කම් කරලා තියෙනවා. පරාක්‍රම බාහු රජුරෝ 80 විහාර 80ක කටින පින්කම් 80ක් කරා කියනවා. එක දවසේ 80 මහා ශ්‍රාවකයන් සීකරලා දඹදිවි පරාක්‍රම බාහු රජුරෝ කටින පින්කම් වලින්ම සිවුරු පූජා කරලා තිනවා 260000. ඔය බණ අහලා ශ්‍රද්ධාව කියන ධනය ලැබුණට පස්සේ කරන්න බැරි දෙයක් නැහැ. සද්ධාතිස්ස රජුරුවන්ගේ ඇමති කෙනෙක් සංඝයා 60000කට කටින පින්කම් ඉවර වෙලා සිවුරු පූජා කරලා බලාගෙන හිටියා කියනවා මිහින්තල ඉඳලා පහළට වඩින ගාම. අර අලුත් සිවුරු පොරවගෙන සංඝයා 60000 වඩිනවා දැකලා ඇතිවෙච්ච සතුටට මම මෙහෙම පිනක් කරා කියලා ඒ සතුටට සංඝානුස්සතිය වැඩුණා කියනවා. ඒ සංඝානුස්සතියෙන් ධර්මය අවබෝධ කරා කියනවා. එහෙනම් මේ කටින පින්කම් කියලා කියන්නේ ධර්මය අවබෝධ කරන්න අවස්ථාව පුදුම විදිහට විවර කරලා දෙනවා. ඒ නිසා පින්නතුනි මග හරින්න හොඳ නැති පින්කම තමන්ගේ නම කියවන්න නැති වුණාට කමක් නැහැ. තමන් කටින පින් චීවරේ බාරගත්තේ නැති වුණාට කමක් නැහැ. මේ බුද්ධ ශාසනයම තියෙන්නේ චිත්ත ප්‍රසාදේ මත. හිත පහදව ගන්නට මේ සංඝ පිරිස දැකලා හිත පහදව ගන්නට මේ භාග්‍යතුන් වහන්සේට කරලා තියෙන පූජාවල් දැකලා හිත පහදව ගන්නට කටිනේ බාර පින්නතුන් කරපු දේ දැකලා හිත පහදව ගන්නට බොහොම දුර්ලභයි බුද්ධ ශාසනය. බොහොම කලාතුරකින් මනුස්ස ජීවිතය අපට ලැබෙන්නේ. ඒ නිසා අපි හැම දිනාටම සිත පතනවා සිතින්න බැරි, බෙදින්න බැරි, නිවනට යනකම්ම කිසි කෙනෙකුට අපිව නවත්තන්න බැරි උතුම් පිනක් වන මේ කටින චීවර පූජාවේ පින හැම දිනාටම එකසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම හේතු වාසනා වේවා. සාදු සාදු. Namo Buddhaya. We are really fortunate to have Councillor Jenny Pereira from Windham City Council. I would now like to invite her to have a few words on behalf of us. Thank you. Thank you. Good afternoon, everyone. It's a pleasure to be with you for this very special Katina ceremony. Thank you very much to the organisers for the invitation. Can I acknowledge the traditional custodians of the lands on which we gather,
and pay respects to Bunurong people of the Kulin Nation. I want to acknowledge all of the monks, thank them for their dedication and their practice and their care of community here in Wyndham. Welcome to all of the people who have travelled from across Melbourne, Victoria and interstate. Welcome to Wyndham. It's a pleasure to be here to represent Wyndham City Council. Faith is incredibly important to the people who live in our city, and we acknowledge that, and we acknowledge the importance of an event such as this for all of you. It's a pleasure. I'm very grateful to be able to join you. Thank you. I wish you all much happiness and enjoy the festival. Thank you. අගසව් පරම්පරාවේ ඉදිවෙත් සල්මහ සඟරුවලට උදනා කටින ජීවර උතුම් පින්කමයි නිවනට පෙරමං තනනා. Mr. Norman, thank you so much for having us here. So what do you think about this kind of multicultural festival grants, and how does it support the Australians and to get to know the wider community? I think that there's an enormous place for it in Australian culture and in cultures all over the world. I believe it helps acceptance and knowledge and wisdom, and I totally support it. Thank you for inviting me. Peter, thank you so much for coming today. And someone as really close to our community, what do you think about these kind of festivals mean to you personally? To me, this is the ultimate. This is what a family gathering is. I personally believe the Supreme Buddha had this planned, and to find people like yourself and your brothers and sisters here who have put on this today, the monks are so relaxed, they are so calm, they are happy to be here. I just wish there were more Australian people who would come and have a look at this and see what kindness, mindfulness, compassion can do to your life. I was Mahayan for 20 years. For the last 8 years I've been Theravada. I've been born again. Any time that I get invited, an opportunity to come and mix with my now new family, I'm here. So thank you for the obligation. I really appreciate it. Councillor, thank you for coming today. How do you think events like this multicultural ceremony contribute to the strengthening of the harmony and the understanding in our local community? Well, Wyndham's an incredibly diverse community. We have people from every corner of the globe, from every different faith background, and it's so important for communities to be able to come together and celebrate their culture, their tradition and their faith. We want people to settle well in Wyndham when they come here. We want them to feel that they belong, but you should never forget your traditions from back home, and it's so important for your young people to be able to participate in a ceremony like this one and never forget culture or tradition. Thank you so much, Councillor. And also we would like to know, what does it mean to you to see this Victoria Multicultural Festival grant supporting initiatives like this ceremony? Grants are so important to help communities to be able to run festivals and events like this. The community puts a lot of effort in, and without a financial contribution from either council or state government, it's so difficult to be able to have these festivals and events. So very important, and I understand how important they are to the community. මෙහෙවර තුන් ඔබ එකලු කරයි සත දුකින් මිදෙන මඟ පෙන්වා දුකින් මිදෙන මඟ පෙන්වා ඈ අගසව් පරම්පරාවේ ඉදිවෙත් සල්මහ සඟරුවලට උදනා කටින ජීවර
යන